Okay, boys and girls, ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ KLG Gaming YouTube channel එකෙන් ගෙන තවත් අලුත්ම YouTube video එකකින් අද අපි කරන්නේ ඔයාලා හැමෝම දන්නේ ඉතින් අර නෙළුම් කූලන එපිසෝඩ් ටික තමයි. හරිද? ඒ ටික තමයි මම කලින් වීඩියෝ එකේ ඔයාලට කිව්වනේ. ආයි අහන්නේ එපා. හරිද? ආයි කියන්නෙත් නෑ. හරිද? ඔයාලට මම මේ වීඩියෝ සීරීස් එක ගේන්න ඕන හින්දා මම මේක හදන්නේ. හරිද? නැත්නම් දාන්න ඕනේ දෙයක්ුත් නෑ. හරිද? හරිද කියන එකත් අහන්න එපා. හරිද? ඔක්කොම හරි. හරිද? ඔක්කොම හරි හින්දා මම එහෙම දාන්නේ. තේරුණානේ? දැන් මම දැන් මේ වීඩියෝ එක දාන්නම තුන් පාරක් රෙකෝඩින් පළවෙනි පාරම මම රෙකෝඩින් වෙලා නැහැ. හරිද? අර අලුත් රෙකෝඩ් එකක් දාගෙන රෙකෝඩ් කරේ මේක හොඳයි කියලා යාළුවෙක් කිව්වා. ඊට පස්සේ මම ඒක දාගන්න ගියා. හරිද? යකෝ ඒකේ VIP එක subscribe කරන්න නැතුව මේ විනාඩි දෙකකට වැඩි වීඩියෝ එකක් කරන්නත් බෑ. උඹලට දැන් විනාඩි 10ක විතර වීඩියෝ එකක් මම දාන ඉඳලා විනාඩි දෙක වීඩියෝ කරන්න බැරි නෑ. වැඩකුත් නෑ. මං ගන්නෙත් නෑ කොහොමද ආයේ. මට නම් කොහොමද ඒවා කියන්නේ නැතේ. මම මේ නිකන් ෂෝට් කට් එකකින් වීඩියෝ කරනවා. එම් මගුල කරනවා. ඒක වෙරන්නේ කොල්ලනේ. ආදරණීය අම්මී තාත්තෝ අල මේ වීඩියෝ එක බලන්න මම කියන්න ඕනේ මේකේ මං කුණුහරුප කිව්වත් ඒවා ගණන් ගන්න එපා. දැන් ජෙනරේෂන් එකේ හැටි යනවා. වකු ගඩුවක් වුණත් මේක විකුණන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා YouTube එකේ. හරිද? මම ඊළඟ දැක්කා මේ මොකද්ද ලේ විකුණන්න දාලා තියෙන අපේ ලේ ගන්නේ කවුද බං? යකෝ ලේ දන් දෙන උන් මේ විකුණන්නත් දාලා තියෙනවා. මාර මගුල් තමයි මේ රටේ වෙන්නේ. දැන් මන්න හිතලා තියන්නේ අමුතු වැටින් යන්න බං. හරිද? අමුතු වැටින් පැන ගන්නවා දැන්. මේ පැන ගන්නවා කියන්නේ මං තාම මට වයස කියන්නේ ඔයාලා මට 18 අඩුයි තාම. මට යන්න බෑ. කියන්නේ මම ස්ටුඩන්ට් වීසා ගන්නවා. මම කොහොමද ජපන් කෝස් එක කරනවා මං ඉන්නේ වයස. හරිද? දැන් ආයේ මට මේ වීඩියෝ එක දාන්න වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ ගෙදර කට්ටිය කෑ ගහනවා. හරිද? ඔයාලට පේනවා නේද? හරිද? කලින් වීඩියෝ එකේ නෙමෙයි ඊට කලින් වීඩියෝ එකේ මම මේ මොකද්ද කමෙන්ට් එකයි දාලා තිබ්බ. හරිද? ඒක දාලා තිබ්බේ කවුද? අපි තාත්තට කොහම ගිහිල්ලා දන්නේ නැත්. හැබැයි මම ඉතින් ඇහුවා මොනවද මේ දාන වීඩියෝ කියලා. හරිද? මම කිව්වා මේක තමයි අලුත් ජෙනරේෂන් එකට හරියන වීඩියෝ. මේවා තමයි දන්ට වෙන්නේ කියලා. හරිද? ඊට තාත්තා කිව්වා ඔය වීඩියෝ දාගෙන නවත්තන්න. තාත්තා කිව්වා. හරිද මම නවත්තන්න ඕනද? එහෙම ඕනා කියලා එකක් නැහැ. හරිද? මම 18ට පුද්ගලයෙක් හැටියට මම කියන දේ අහන්න ඕන. මං අහනවද? නැහැ. ඇයි? යකෝ මට සලකන්න දෙයි මං සලකන්නේ. යකෝ මිත්‍යා කල්ය පොන්න ඇකිල්ල හිටියම අර තන්නේ කාට? ඔය මල්ලිට. මාර තන්නේ චමුදිද මේ බලන්නේ කොහොමද චමුදිද? ඒවලා නෑ සුද්දලා ඒ රසික පික්කා මියනි. අපි මේ නෙළුම් කුල්න ගැන කතා කරමු. දැන් මේ වටේ තියෙන නෙළුම් කුල්නේ ගහලා නෑ. හරිද? නෙළුම් කුල්නේ මේ දේ ගහලා නෑ. මම මොකද මේ දේ අහන්නේ? මට ඕනේ. හරිද? අම්මර මං අර ක්‍රිකට් බ්ලොග් දාන සීන් එක ගන්න ගේන්න හිතන් ඉන්න මට ටූර්නමන්ට් එක සෙට්ලා දින දෙසැම්බර් 25. මං කොහොමද ඌක ගැන ගන්නන් දානවා සුද්දලා. හරිද? ඌක ගැන මම වීඩියෝ එකක් කොහොමද දානවා. 25 කියන්නේ මං අපේ ගම ඒවා වැඩි හිටි ටීම් එකයි වැඩි හිටි කියන්නේ යාළුවා. මේ 60 65 නෙමෙයි. 50න් අඩුද කොහෙද ඔක්කොම ඉන්නේ කට්ටිය. ඒ ටීම් එකයි අපේ කියන්නේ අපේ 18 න්නේ අපේ තරුණ ටීම් එක තමයි ගහන්නේ. මං ওই තරුණ කිව්වට මං තරුණ නෑ සුද්දලා. හරිද? මම
තාම 18ට අඩු තාම ළමා පුරවැසියෙක්. හරිද? මේ ළමා පුරවැසියා අපේ ටීම් එකේ නායකයා හැටියට කටයුතු කරනවා කියලා වාර්ත කිව්වම මම පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. උඹලා කොහොම පිළිගන්නේ නැහැ? උඹලා පිළිගන්නේ ගන්න කිව්වම උඹලා පිළිගන්නේ නැහැ. හරි ගයිස්, අපි දැන් මේ වටේ ටික ගැහුවා. අපි දැන් මේක වැට ගහන්න ඕන. හරිද? මෙතනින් අපි වැට ගහන්න ඕන. හරිද? මේ ටික ගහන්න ඕන අපිට. අපි ඒ ටික ගහන්නේ අපි මේ වෙඩි බෙහෙත් ඕනේ. අපි එක දියමන් අපි රත්තරන් වලින් ගහමු. හරිද? කොල්ලනේ මම මේ ටික රත්තරන් වලින් ගහන්නේ. මේ ටික ගහලා මම මේකට පඩි පෙලක් දානවාද මේ ලිෆ්ට් එකක් දාන දෙලේ දැන් ලිෆ්ට් එක නෙමෙයි කියන්නේ ඇනිමල් කොයි සීන් එකක් තියෙන්නේ. හරිද? ඒකක් දාන දේ තමයි මම හිතන්නේ. මොකද්ද සුද්දලා මන් දාන්න ඕන. එන්නේ ඉතින් උඹලා කමෙන්ට් කරන් යමල්ලේ මේක බලන හැමෝම කමෙන්ට් කරහල්ලා ඉතින්. පෙලක් උම්මා වීඩියෝ එක බලන්නෙත් නෑ වා වීඩියෝ තම්බ්නේල් එක ඔබන වීඩියෝ එක වට පස්සේ මම ඉන්ට්‍රෝ එක බලලා යනවා. එහෙම දෙන්න එපා බං. හරිද? වීඩියෝ එක බලලා වීඩියෝ එකේ කියන දේවල් මේ කරපල්ලා. හරිද? මේ වීඩියෝ එකට මට මේ views 50ක් නෙමෙයි 100ක් ආවොත් මම අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේ රීලෝඩ් එකක් දානවා. රීලෝඩ් එකක නම්බරේ දානවා. මේ කාඩ් එක නම්බරේ දානවා මේකේ. හරිද? දාන එකක් දානවා. වීඩියෝ එකේ කොහේ හරි දානවා. හරිද? views 50ක් එන්න ඕනේ ඉතින්. views 50ක් එන්නම ඕන. හරිද? නැත්තම් නම් දෙන්නේ නෑ. ඉල්ලන්න නම් එපා. හරිද? දුන්නත් ඉතින් දෙන්නේ දුන්නත් ඉතින් නෙමෙයි දෙන්නේ නැහැ කොහොම මම දෙන්නේම නෑ කිව්වොත් දෙන්නේම නෑ තමයි. හරිද? මේක අපි නෙළුම් කුළු නෙවා මේ ටික ගහලා ඉවර වුණාම මම ලිෆ්ට් එකක්ද මොකද්ද දාන්න කියලා හිතන් ඉන්නේ. මම ලිෆ්ට් එකක් දාන්නත් හිතෙනවා. හරිද? මොකක් හරි දෙයක් දාමු අපි. මේ ලිෆ්ට් එකක් දාන්න තමයි මම හිතන් ඉන්නේ. පඩිපෙළ රේ ලිෆ්ට් එක බං. අර සීන් එක දිනවනේ බං. හැබැයි එකෙත් විතර යන්න උලෙන් පාද. එහෙම පොඩි මෙහෙම සීන් එකක් තියෙනවා තමයි. අන්න එහාට ක්‍රෑෂ් වුණා. අපි මේ ටික දැන් තීරුම් ගන්න ඔයාලා තීරුම් ගන්න. එමෙරි කවදාවත් ප්‍රෝග්‍රෑම් වලදී මම මේක කවුරු කරලා ගහලා ඊට පස්සේ මේ දියමන් දෙවික පුරවන්න. දියමන් දෙවික පුරවන්න තිබ්බා. හරිද? ඊළඟ මම එහෙම කරේ නෑ මොකද මම මොලේ වැඩිනේ. මොලේ වැඩි. ඒ හින්දා එහෙම කරන්න බෑ. හරිද? තීරුම් ගන්න. ගොන් ගෑණි කෑ ගහන යනවා නේද? අර පළවෙනි වීඩියෝ එකෙත් ඔයාලට ඇහුණානේ මේ වගේ කෑ ගහනවා. කොල්ලනේ මට මේ එඩිටින් ඇප් එකක් කියහල්ලා මම මේක එඩිටින් කරේ එඩිටින් ඇප් එක ගන්න නැතුව නම් මම ඉන්න දුකක් විඳින්නේ සුද්දලෑ. මට හින්නම අවුල වීඩියෝ එක එඩිට් කරන්න නැතුව දාන්න. අවුල කියන්නේ දාන්න බැරි සීන් එකක් තියෙනවා. දාන්න බැරි ආයිනෝ මට තීරුම් ගන්න. දැන් කෙනෙක් කෑ ගහන බව ඔයාලා ඒව කල්පනා කරන්නත් එපා හිතන්නත් එපා. හරිද? මට ඕන බම් මට 1k ගහන්න ඕනේ නේ. මොකක් හරි k එකක් ගහගන්න ඉබ්බ.
දැන් බං අපි මේකේ බං මේ ටික හදන්න ඕනේ. හරිද? මේ ටික කියන්නේ දැන් මේකේ අපි පොහොට්ටු ටික ගහන්න ඉපෑ. ඊට පස්සේ මේකට උඩ තට්ටුවක් ගහන්න ඕන. ඒ උඩ තට්ටුව අපි ගහන්නේ මොනයින්ද කියලා තමයි මම කල්පනා කරන්නේ. ඒ දෙන්නේ කැරගෙන ආපන ශාලාව. අපි අප්පට සිරී මේකට මට වැට ගහන්න බැරි වුණා. සුද්දලා ටික. මේක මොකද්ද වැට? මෙන්න මේක වෙන්න ඕන වැට. අපි අන්තිමට ගහමු මහින්ද මහත්තයා නෙළුම් කුළුණ කියලා එක. ඕකේ. අය මෙහෙම ගහන්න සුද්දලා. හරිද අපි මේක මෙහෙම ගහන්න. වලවුල ගන්න මේ පාගත්තොත් ඉතින් මට වැඩකුත් නෑ ගණන් ගන්නෙත් නෑ. මම මේ වැට මෙහෙම ගහන් යනවා. මට මේ වීඩියෝ එක දිග මම මේ වැට ගහලා මේක නවත්තනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙ සෙට් වෙමු සුද්දලා. මම වැට ගහලා මේ ටික නවත්තනවා. ඊට පස්සේ මම ඔයාලට මේකේ view එක ඔක්කොම දෙන්නම්. උඩින් නම් පල්ලෙහාටම. මං යාර ඊළඟට එනවා කිව්වේ හාදයා බං ඊළඟ වීඩියෝ එකෙන් තමයි එන්නේ බං කොහොමද හරිද? දවසකට එක වීඩියෝ එකක් දානවා. බය වෙන්න එපා. දවසකට එක වීඩියෝ එකක් දානවා. චැලෙන්ජ් කම්ප්ලීට් කරන්න ඕන සුද්දෝ. අර ඉරිදා නෙමෙයි අද ඉරිදානේ. අද සෙනසුරාදා වීඩියෝ එක දාන්න බැරුණේ වන් ඩීලා තිබ්බේ නෑ හරිද? එදා ඩීලා තිබ්බනම් මම වීඩියෝ එක එදාට අප්ලෝඩ් කරන්න ඉතින් හිටියේ. පැකේජ් එක උනා සුද්දා. ඊට පස්සේ මම ආයෙ පැකේජ් එක දාගන්න ගියේ නෑ. පැකේජ් එක කොහොම 15 වැටෙනවා. හරිද? ඉන්න මම ෆෝන් එකට හොස්පෝට් අර ෆෝන් එකට ඩීලා කඩේ ෆෝන් එකෙන් හොස්පෝට් අරගෙන තමයි මේ ඉද්ද වීඩියෝ එක දැන් අද සවුන්ඩ් අනේපා. සවුන්ඩ් වීඩියෝ එක නම් තමයි මම මේ රෙකෝඩ් කරන්නේ. සවුන්ඩ් වීඩියෝ එක මම රෙකෝඩ් කරන්න මම සවුන්ඩ් රෑ මේ ඉරිදා රෑට. ඊට පස්සේ ඒක තමයි සවුන්ඩ් දාන්නේ. හරිද? එන්න එහෙම මැෂින් එක ගන්නේ. ඔය සුද්දලා ටික දැන් මේ වටේ ටික පේනවනේ. දැන් ඔන්න අපි බහැලම් බලමු. මේ අපේ නෙළුම් කුළුණ අපිට ඈතට පෙන්නේ මෙන්න මේ ආකාරයට අපි තව මේක හදන්න ඕන. නිකම් මේක මේ මොකක්ද එකක් වගේ තමයි පේන්නේ. පේනවනේ. අපි මං ඉතින් ආයේ වර්ක්‍රාෆ්ට් එකේ තියෙන අයිකොනින්ම මැප් එකක් තමයි අපේ හාමුදුරනේ හදන්න යනවා. හරිද පේනවනේ. ආයේ ඉතින් බලන්න දෙයක් නෑ. කොහොම එකම විදිහට තමයි තියෙනවා. ඒන්නේ එහෙම කතා කරන්න ඔය හිතුවද මම මේ මොකෙක් කියා ඔය හිතුවේ ඈ? කොම් පේනවනේ. එහෙනම් මම මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලා මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න. මම තමයි KLG Gaming. Please God bless you.